අද නැත්තම් අපි ලයිව් එකේ කට්ටියට chance එකක් දෙනවද? මෙයාගේ මැච් එක බලපු නැති මෙයාගේ ප්ලේයින් බලපු නැති කට්ටියට මේ ඔයාලා බලන එමුලේටර් ප්ලේයින් නෙමෙයි මෙයාගේ තියෙන්නේ. තනිකරම හැකෙක් වගේ ගහන්නේ. හරිද? එහෙම කියන්න එපා මං ඇඟට ගන්නවා. මෙයාගේ මැච් එකක් බලලා ලයිව් එකට එනවද? නැත්තම් ක්‍රීම් ටීම් කෝඩ් දෙනවද? මචං දඩ හාඩ් ඩුන් ටිකක් ඉන්නේ ඈ. මාව හෙන්නෙත් නැද්ද? ගේම් එකෙන් හෙන්නේ. හරි හරි හරි. එහෙම කියන්න. මේ මෙයා යන හැටි බලන්නකෝ බොයිස්. ජම්ප් නෑ මෙයා ගහද්දී ඈ. වලට මෙහෙම ගහන්න පුළුවන්ද? ඕවර වමට කියප එක දකුණට කියප එක. පැනල් නේ? කොහමද පැනල් එක? කොහමද පැනල් එක? ඕෆ්ලයින් ගිහිල්ලා ආවේ ඕකට තමයි. වෙන්න මාස්ටර් පැනල් ෆෝම් කරනවා. මාස්ටර් පැනල් ෆෝම් කරනවා. යූ ජම්ප් එකක් දාන්නේ නැහැ ඒක මැච් එකකවත් ඈ. දායිත් දන්නේ නැහැ. දාන්න බෑ එහෙනම් හරියට පැනල් එකේ හැටියට දාන්න බෑ. ඒ පැනල් එකේ ජම්ප් දාන්න බෑ බලහන්කෝ. මෙයාට ජම්ප් දාන්නත් බෑ ජම්ප් එකක් දාලා බෝල් එකක් ගහන්නත් බෑ. පුළුවන් ද දන්නේ ගහන්න නැති වෙයි. ගහන්න බෑ මං හිතන පැනල් එක දාපුවා. අම්මට. අශ්මජාන්. ඒක තමයි හෙඩ්ෂොට් රේට් එක 70 ගණනක් තිබ්බේ. වේලි හිටපු අපිට පැනල් පාරක් වදිද්දි කොහමද? මෙයා ජම්ප් දාන්නේ නැහැ. උක මැච් එක ජම්ප් එකක් දැම්මොත් මට පොඩ්ඩක් පෙන්නහ. ජම්ප් එක දැම්මොත් බෑන් වෙනවා. ඉතින් ජම්ප් එක අයින් කරලා ඇත්තේ. දැක්කනේ නොකාටත් හෙඩ් කී දැක්කද 71ක හෙඩ් එකක් ගියා. අර මේ පැනල් එකේ මං කහ තමයි හෙඩ්. රෙඩ් තමයි බොඩි. නිකම් බම් වලිප්පුව හැදිලා වගේ. ඒ පැනල් එකේ හැදුවට වලිප්පුව හැදිලා වගේ තමයි ගහන්න තියෙන්නේ. පැනලුත් කනවා අපේ වැඩ්ඩොන්ගෙන් ඈ මේ මූ හෙල්මට් එකක් දාලා ඊ අඩෝ. මූණන් කක්ක බෙට්ටක් බා. ඕයි මචං. දැන් බැනුම් අහන ඔබ මගෙන් ඈ දාලට. මට උඩ නේ නම් මචං තනි කරම එමිරේටර් එකටම ෆයිල් එක ලින්ක් කරලා තියෙන්නේ බා. First blood. මේ ගහන්නේ බ්ලූ ස්ට්‍රැක් වත් මොකක්වත් එමිරේටර් එකකුත් නෙමෙයි. මේ නම් මචං පැනල් එකේ උඩරින් පැනල් එක. ජම්ප් නැතුව ගහන්නේ. බලහන්කො නිකම් බම් මේ රූකඩයක් ඇවිදිනවා වගේ බා. Double kill. Triple kill. එක ජම්ප් එකක් කටුන්න එක මැච් එකකට අර 96යි. පේනවනේ බොඩි වදින හැටි. අර හෙඩ්. දැක්කනේ. ජම්ප් එකක් දැම්මද අඩේ දැම්මනම් ගැම්මක් තමයි ඈ. තව ටිකකින් මිනිහා බෑන්ඩ් වෙනවා. එමුලේටර් එකක් මේක නම් මම දන්නෙත් නෑ ලයිව් මේ යකා මූ ඇවිල්ලා මම මූබ කියලා කතා කරන්න කොල්ලෙන්නේ. මේ යකා ඇවිල්ලා අපිට ලයිව් එකේ පෙන්නගම් මම දන්නෙත් නෑ ගොඩක් අය දන්නේ නෑ. දැන් සමහරක් අය හිටියා chat එකේ දන්න. අර Google Play බීටා එකෙන් ගහන්න. දැන් මේ බීටා එක මචං අපිට ගන්න තියෙන්නේ ඉන්ටර්නෙට් එකෙන්. කියන්නේ නිකන් බ්‍රවුසර් එකක් කරා ගිහිල්ලා. ඕක ඔරිජිනල් Google Play එකමද නැත්නම් වෙන Google Play එකක්ද? එහෙමනම් මම දන්නේ නෑ. හරිද මෙයා බාලා තියෙන්නේ. First blood. දැන් මෙයා ගහන්නේ ෆුල් කන්ට්‍රෝල්ද මොකද්ද බයකට කියන්නේ ආලෝක? එදා පෙන්නුවා හැන විස්තරයක් බම් මේකේ වෙනම PC එකට වගේ කොඩ් ගහන කට්ටිය දන්නවා ඇති. PC ගේම් ගහපු කට්ටිය එහෙම දන්නවා ඇති. PC එක වගේ කී මැපින් හදන්න තියෙන්නේ. මේ XY එකක් එහෙම තිබ්බේ නෑ ඒ දා එමුලේටර් එකේ මේ එමුලේටර් එකේ. ඔයාලට ඕනනම් මං ආයෙත් මෙයා කාව ගෙන්නලා පොඩි ක්ලියර් පාරක් දාලා පෙන්නන්න. හරිද මේ එමුලේටර් එකේ මොකක් හරි කේස් එකක් තියෙනවද දන්නේ නැහැ නැත්නම් මේක මොකක් හරි විදිහට හදලා තියෙනවද දන්නේ නැහැ. මෙහෙම වදින්න මෙහෙම ජම්ප් එකක්වත් දාන්න නැතුව මෙහෙම අමුතු මූවමන්ට් එකක් දදා ගහන්න. මට තේරෙන්නේ නැහැ ඒක.
කොහොමද වෙන්නේ කියන්නේ එදා පෙන්නුවා හරිද මේක 아무තු සස් එකක් තියෙනවා දැන් බලහන් වදින වැදිල්ල දැන් සාමාන්‍ය එමුලේටර් ප්ලේ කෙනෙක් ගහන්න කොච්චර ගේමක් දෙනවද නේ බ්ලූ ස්ට්‍රැක් එකකින් MSI එකකින් එහෙම ගහන කෙනෙක් මේ එමුලේටරෙන් බං කජු කනවා වගේ ගහනවනේ බං අනික මේ හෙඩ්ෂොට් රේට් එහෙම එන උඩ තිබ්බ සෙට් එකක් බැස්සේ තුඹත් එකෙන් ගහපල් එහෙමයි මේම රැල්ලට යන්න බෑනේ බං දැක්කා මචං චතුරංග දැන් අය ඕව කරන්න බෑ බං මේමයි මේක නම් මචං මූ දැන් මේ එකා ගහන්නේ පැනල් ලින්ක් එකක් හරි IP එකක්ද කොහෙන් හරි අරන්ද අපි දන්නේ නැහැ මෙයා එදා ඇවිල්ලා අපිට ඔය එමුලේටරේ එන විස්තර ගොඩක් පෙන්නුවා අපි දන්නෙත් නැහැ එදා ලයිව් එකේ පෙන්නනක හරිද දන්න අය ඇති PC ගහන මොබයිල් අය නම් සෙන් වකරි මසෙන් තේරෙන්නේ නැහැ පොඩ්ඩක්වත් මොබයිල් අයට නම් අට්ට වෙනස් එමුලේටර් එකක් ඒක හරිද කොහෙන් හොයා ගන්නවද මන්ද බම් මේවා පැනල් වෙනුවට එමුලේටර් ම හදලා එවනවා දන්නේ හරිද මේ එකා ගන්න අර මේ බලහන් ජම්ප් වල දකින්නට බා වෙන ප්ලේයර්ස්ලා ජම්ප් එකයි වෝල් එකයි බුලට් එකයි ජම්ප් එකක් දානවා පැන හාව් වගේ ගහන්නේ මූ ජම්ප් එකක් දාන්නේ බං නිකම් බම් මේ කාන්තාරෙන් වතුර පොදක් හොයා ගන්නවා වගේ මූ ජම්ප් එකක් දාපු තැනක් හොයාගන්න එක හරිද ඇට් එකේ දාන්නේ නැහැ ගහද්දි බලහන් මූවමන්ට් එක බං ඈ වෙඩිකා පූරා වගේ බං යන හැටි ඇතයි හැබැයි අමුතුයි කැතයි කිව්ව විදිහට ජම්ප් එක දැම්මොත් ගහන්න බැරි සීන් එකක් තමයි තියෙන්නේ අයෝනලා thank you වගේ සපෝට් එකට මේ දවස් ටිකේ ලොකු සපෝට් එකක් දුන්නා තෝම අරිගතෝ ගොසයිමස් කොසා දෙකට 3යි මේ වගේ මචං ප්ලේන් එකක් නම් මම දැකලා නැහැ. කියන්නේ මේ වගේ ගහන්න වෙන PC ප්ලේ කෙනෙක් ආවේ නැහැ. බලහන්කො බයිසි ගන්න හැටි. ප්ලේයර්ස්ලා හાર્ඩ් හින්දා කනවා. නෝමල් ප්ලේයර්ස්ලා සාමාන්‍ය නෝමල් ටිකක් හිටියා නම් හෙඩ්ෂොට් රේට් එහෙම ලොකුවට නැති අම්මට. සයනරා thank you paper crane එකක් කරනවා අපිට. thank you. මට ෆලෝ බෑක් එකක් දුන්නේ නැහැ. යන්න හෙල්මට් එක යවුන පිටිපස්සෙන් හදුනේ ඒක. සයනරාගේ ප්ලේයිනුත් මරුලු. සයනරා වන් ටැප් ගහනවද? ඇත්තටම ගර්ල් කෙනෙක් නම් එන්න අපි කතා කරලා මැච් එකක් ගහමු. කොල්ලෝ ආසයි ඔය කෙල්ලෝ එනවට ලයිව් එකට ගන්නවනේ. නම් එහෙම මට දෙකොල්ලෝ මේකයි. ගන්නවනේ එන්න නම්. ටික ගහමු. ජොයිස්ටික් එකෙන් ඔය මූවමන්ට් දාන්නේ. හරි බං. එහෙම දදා ගහන්නේ කොහොමද කියලා අපි අහන්නේ. දෙන්නයිලා කස්ටම් එකක් ගහන්න හැමෝටම පුළුවන්. දැන් මේ ගහන විදිහ ගහන්න පුළුවන්. Triple kill. බලහන් අර ගන්න එක අතේ තියාගෙන ඇදගෙන යනවා වගේ පේන්නේ නේ. ඇදගෙන දුවනවා වගේ. දෙකට 5යි. තව රවුන්ඩ් එකයි බොයිස්. එකක් නෑ සයෝනරාගේ. ආලෝකත් අන්නේ පැත්තින් දුන්නේ අම්මට ගේම් කන්ට්‍රෝල් එකක්. කරගතෝ. අඩෝ ජම්ප් එකක් දාලා ගහපන් ඔබා. ඒක නම් මේ එනමි එන්නෙත් නෑ බං රෂ් එකට. මොක් කැපි ඉන්නවා. ඕයි කෙලගෙන වරෙව්. කනවා බව දන්න හින්දා ඌ එන්නෙත් නෑ බා. අන්නෝසන් නෙමෙයි ගහන්නේ. First blood. Double kill. පින් කරප එක පැවුනේත් නැද්ද? පින් කරාද?
අලෝක thank you සන්ඩ්‍රා again roses 50ක් thank you අයුරා ගහනවද මැච්චා මචං කෙල්ලෙක් කෙනලු වන් ඕස් පැයක් ගහන්න කලින් ආපු කෙල්ලෙක් නේ අලුත්ම කෙල්ලෙක් එන්නේ දැන් ආවිලු වැඩි වෙරලා ඊළඟ දවසේ එන්නලු හෙටලා ආයෙලා ආයෙ කායිති දවස් දෙක තුනකින් තමයි එන්න වෙන්නේ තරයි යාළුවේ මේ පාට හાર્ට් සෙට් එකක් ඉන්නේ මුන් ගහනවා තියෙන්නේ වොයිස් YT එකේ ඉන්නවලු මේ වගේ ගහන ඉවර කරාම මූට ગેප් එකක් තියලා ගහපන්කෝ හැබැයි ප්ලේස්ලා හાર્ට් මචං මේමයි මෙයාගේ ප්ලේන් කොහොමද මෙහෙම ගහන්නේ කියන එක ඉමුලේටර් එකක් හින්දාමද මෙයා ට්‍රේනින් වෙලත් ඇති එක පැත්තකින් මම කරි තර්ඩ් පාටි ඉමුලේටර් එකක්ද කියන්න ඔයාලා දන්නෙත් නැහැ මම දන්නෙත් නැහැ මම එදා ලයිව් එකේ බලපු විදිහට නම් එහෙම ලොකු අයිඩියා එකක් ගන්න බෑ First blood. අහට පහයි වරක් අයියෝ ටයරනා thank you paper grade එකක් කියන සාය මේ සායෝනලා ඇවිල්ලා මචං rich girl කෙනෙක් වගේ ටයරනා කොහෙද ඉන්නේ ජපන් දින්නේ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා දන්න හැටි ඇත්තම ගර්ල් කෙනෙක්ද බං මන් දන්නේ නැහැ මන් ඩොනේෂන් කරන හින්දා ස්පෙෂලි ආන්නේ මේ මම මෙහෙම විතර දන්නේ නැහැ ටුටු දන්නවා වගේ මටත් වඩා හොඳට මගේ අක්කලු අම්මට අන්න අර ඔකේ නෑ කවුද බං අර වෝල් පාල හිටියද ඒ බිත්තරයකින් පැටියෙක් ආවා කියලා දැක්කා මොකද්ද බං ඒ ආලෝක ලිටල් වින් අතෝ ආලෝක දැන් රදල වෙලා නේවා First blood. බල්ලි උඹ නම් කයි වගේ ඈ එදා මුයකා ගැහුවා මචං ඊට වඩා හොඳට අද ප්ලේස්ලා හાર્ඩ් YT පැත්තට Facebook පැත්තට ෂෙයා පාරක් දාන්න කියලා කිව්වා අරද එක ෂෙයා එකක් දාලා කවුරු හරි බා අවුලක් නැහැ බා කමෙන්ට් කියවන්නේ නැහැ බැලුවත් නැතත් කමන්නේ නැහැ YT මේ Facebook පැත්තේ නම් ආයි නිකමටවත් බලන්නේ ලොකු කම නෙමෙයි මට සපෝට් කරන්න නැත්නම් මම මොකටද සපෝට් කරන්නේ කමන්නේ උන් ඔහෙ ගියා වෙලයි Facebook පැත්තේ නැද්දා පොඩක් කල්පනා කරලා බලන්න මූ වෝල් එක ගහ ජම්ප් එකට දා ගැවුවා නම් පට්ට කියලා දවල කියන්නේ මේකනේ දැන් මේ යකා මෙතන ස්පෙෂල් වෙන්න හේතුව හරිද මේ ගහන විදිහනේ බා දැන් මේ යකා ඇවිල්ලා සාමාන්‍ය විදිහට ගැහුවා නම් අපිට නෑනේ ගාණක් මේ බලහන් මේ යකා ජම්ප් එකක් ජම්ප් 5ක් 6ක් දාන්න නැති ඕනනම් මැච් 5 10ට ගහ Double kill. එනම ක්වික් බා අයට පහයි එට උදේ 6ට හැරෙන්න ඕනේ 7ට වැඩ යාළුවේ අතේ ඉඳලා 2 වෙනකන් වැඩ First blood. හරියට හරි සුපිරිම රවුන්ඩ් එක දැන් තමයි ආවේ 6ට 6 ස්නෝ මචන් තීරණාත්මකයි මු අමුතු දිගට දුවන්නේ බා දැන්ද දැක්කේ කරේති කස්ටම් එකක් දුන්නේ
Double kill. ලාස් මෑන්ඩ 2 මෑන්ඩ පොසස් 51ක් සයෝනරා මේ සයෝනරා කොහෙද ඉන්නේ කියලා කිව්වද අපිට ලංකාවේද අන්නෝස් 2 එකක් තියෙන ලාස් මෑන් ජම්ප් එකක් දාන්න නෑ ජම් දාලා ගහන්න බෑ මේ එමුලේටරේ මං හිතන්නේ දැන් අනිත් එමුලේටර වල මෙහෙම ගහන්නත් බෑ බා මේ ළමයි බ්ලූ ස්ට්‍රැක් වත් නනම්මනම් ඔය MSI අපි හැමෝම ගහන එමුලේටර version එකක් නෙමෙයි ඈ වල අරිනේ කොච්චර මූවමන්ට් දැම්මත් වදිනවා දැක්කද හෙල්මට් එක අරික් කාලෙන් ඉතුරු උනේ සවුද සෝද කොල්ලෝ thank you මෙම්බර් හට් එකට අඩෝ පැනල් නෙමෙයි කෑවා පොර කෑවා පැනල් නෙමෙයි කනතෝ තව කනවා මරාගෙන කනද නෙමෙයි පැනල් නෙමෙයි කෑවා ගැහුවොත් පැනල් කෑවොත් පැනල් නෙමෙයිනේ කෑවේ නෑ